හරි. මම අද ගෙනල්ලා තියෙන්නේ අද සන්ධි සාකච්ඡා කරන්නේ 2025 වර්ෂ අවසානයේදීම පළාත් බස්නාහිර පළාත් පේපර් එක 10 වසර. කලින් වීඩියෝස් වල තියෙන්නේ ඒකේ 11 වසර පේපර් එක 11 වසර අන්තිමට මේ ළඟදී දුන්න පේපර් එක. බලමු මේ පේපර් එක කොහොම වෙයිද කියලා. 10 වසර පේපරේ MCQ ටික තමයි කරන්නේ. ඊට පස්සේ හිමින් රචනා ප්‍රශ්න වලට උත්තර ටිකක් අරන් එන්න. මේකේ MCQ එකේ නම් පාර්ට් 1 තමයි මේ වීඩියෝ එකෙන් තියෙන්නේ. MCQ පේපර් එකේ මුලින්ම කියනවා පළවෙනි ප්‍රශ්නේ පාසලහන් පහත ලක්ෂණ සහිත ශාක දී ඇති පිළිතුරු අතරින් තෝරන්න. සමාන්තර නාරටි වින්‍යාසයක් සහිත සපුෂ්ප ශාකයකි සමාන්තර සනාද කලාප අතර කැම්බියම් පටකයේ පිහිටා නැති කඳ මහතින් නොවැඩේ. අන්නේ ලක්ෂණ දෙකට අදාළ ශාකයන්නේ පොල්. සමාන්තර නාරටි වින්‍යාසයක් සහ සපුෂ්ප ශාකයක් වෙන්න පොල්. ඒ වගේම කැම්බියම් පටකය නැති සහ කඳ මහතින් වැඩෙන්නේ නැති උස යන ශාකයක් විතර අපි ගන්න පුළුවන් පොල්. කඳ එහෙම පොල් වල මහත් වෙන්නේ නැහැ. උස යන එක තමයි ගොඩක් ප්‍රමුඛ වෙන්නේ. ඊට අමතරව අනිත් ඒවා පර්ණාංග මඩු සහ බෝංචි තියෙන්නේ. ඒව නම් එච්චරටම මේකට උත්තරේට ලොකු ඉෆෙක්ට් එකක් ඉන්නේ නැහැ. මේක පාඩම් කීපයක් එකතු කරලා දෙනවා මේ පාඩම හදන්න නම්. පටක කොටස ඊට පස්සේ අර සපුෂ්ප ශාක අපුෂ්ප ශාක බෙදෙන තැන අන්න ඒවා ටික. දෙවෙනි ප්‍රශ්නේ කියනවා කාබන් ඩයොක්සයිඩ් වායුවේ භාවිත අවස්ථාවක් නොවන්නේ කියලා අහලා තියෙන්නේ. ඒකෙදි උත්තර දෙනවා විදියට දෙනවා වියලියයිස් නිෂ්පාදනය, කාබොනික් අම්ල නිෂ්පාදනය, ශාක ප්‍රභා සංශ්ලේෂණය, ඉන්ධන දහනය. කාබන් ඩයොක්සයිඩ් වියලියයිස් නිෂ්පාදනයට පාවිච්චි කරනවා. කාබොනික් අම්ල නිෂ්පාදනයට පාවිච්චි කරන ඔක්සිජන් එක්ක එකතු කරලා කාබොනික් අම්ල නිෂ්පාදනය කරනවා කාබන් ඩයොක්සයිඩ් වලින්. ඒ වගේම ශාක ප්‍රභා සංශ්ලේෂණය හා ඉන්ධන දහනය ගත්තොත් එහෙම නොවන්නේ අහලා තියෙන්නේ. භාවිත අවස්ථාවක් නොවන්නේ කියන්න තියෙන්නේ. එතකොට ඕක ඉන්ධන දහනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා කෙනෙක් ගන්නත් පුළුවන්. ශාක ප්‍රභා සංශ්ලේෂණයේදී කාබන් ඩයොක්සයිඩ් එකතු කරගන්න. එතකොට ඉන්ධන දහනය තමයි මම හිතන්නේ මේකට උත්තරේ එන්නේ අනිවාර්යෙන්. මොකද ශාක ප්‍රභා සංශ්ලේෂණය කරන්නත් කාබන් ඩයොක්සයිඩ් හා ජලය ඕන වෙනවා. ඉතුරු ඒවාටත් කාබන් ඩයොක්සයිඩ් ඕන වෙනවා. ඉන්ධන දහනය කරන්න කාබන් ඩයොක්සයිඩ් ඕන වෙන්නේ නැහැ. ඉන්ධන දහනය වුණාම පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ්. හරිද? එතකොට දෙවෙනිකට උත්තරේ 4 වෙනි එකන්නේ. මම මේ පැත්තකින් දාගෙන යන්නත් පුළුවන්. උත්තර ටික එන පිළිවෙල. මම අර අදාළ කියන විශේෂ උත්තර ටික විතරක් දාන්න. ඒතකොට නැත්තම් මට පොඩි ඉඩම දෙන්න ඉන්න. නැත්තම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් YouTube වීඩියෝ එකේදී. ඊට අමතරව මේක තුන්වෙනි ප්‍රශ්නෙට තියෙනවා. දෙවෙනි ප්‍රශ්නෙට එන්නේ එතකොට 4 වෙනි උත්තරේ. තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා යෝගපාදකතාවයේ සහිත පුෂ්ප සඳහා නිවැරදි නිදසුන සහිත පිළිතුර වන්නේ. යෝගපාදකතාවය කියලා කියන්නේ පුමාංගීය පුෂ්පයේ පුමාංගී කොටස සහ ජායාංගී කොටස ගොඩක් දුරක තියෙනවා. ඒක තමයි යෝගපාදකතාවය. බාධකයක් තියෙනවා මේක එකතු වෙන්න. ඊට අමතරව මේකේ උත්තර දිලා දෙන යෝගපාදකතාවයට උදාහරණයක් විදිහට එන්නේ අනිවාර්යෙන් ඕගිට් සහ මිනිමල්. ඕගිට් සහ මිනිමල් තමයි උදාහරණ වලට පොතේ දීලා තියෙන්නේ 10 වසරේ ඕගිට් සහ මිනිමල්. ඊට අමතරව බඩිරිඟු කියන එකට උදාහරණයට අරන් තියෙනකොට එන්නේ අසම පරිණතිය. අසම පරිණතිය කියන්නේ පුමාංගය සහ ජායාංගය තියෙද්දි එකවර දෙකම පරිණත වෙන්නේ නැහැ. එකපාර එකයි පරිණත වෙන්නේ. ඒ කියන්නේ පුමාංගය පරිණත වෙලා තියෙන අවස්ථාවේදී ජායාංගය පරිණත වෙලා නැහැ. අපරිණතයි. ජායාංගය පරිණත වෙලා තියෙන අවස්ථාවේදී පුමාංගය අපරිණතයි. ඒකින්ද සෝපරාගණය වෙන්න බෑ එකම වලේ. හරිද? ඒක උදාහරණ තියෙන බඩිරිඟු.
ඊට අමතරව වැල්ඩොනම් කියන එකට ගන්න පුළුවන් සොයවන්දතාවය කියන එක. සොයවන්දතාවය කියලා කියන්නේ එකක් වඳ වෙලා යන කෙනෙක් දෙකින් එකට මුහු වෙන්න විදිහක් නැති වෙනවා. බාහිරාවර්තීය රේණු පිහිටීම කියන එකට උදාහරණයක් ගන්න පුළුවන් ඔය තියලා තියෙන එකම කියන්නේ පින්න සහ පිච්ච. පින්න සහ පිච්ච කියන බාහිරාවර්තී රේණු පිහිටීම. ඒකෙදි කියන්නේ රේණු කියලා අපි හැම වෙලේම හඳුනන්නේ පුමාංගයේ කොටස. පුමාංගයේ කොටස මලෙන් එළියට පිහිටලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ජායාංගය අපි මෙහෙම ඇඳුත් එහෙම ජායාංගයේ ශාකයේ මෙහෙම තියෙනවා නම් මෙහෙම දලපත්‍රය තියෙනවා නම් රේණු ඔන්නෝම එළියේ තියෙනවා විහිදිලා. ඔන්නෝම රේණු එළියේ තියෙනවා. බාහිරාවර්තී රේණු. බාහිරට විහිදිච්ච රේණු පිහිටීම. බාහිරාවර්තී රේණු. ඒකට උදාහරණ දෙන්නේ පින්න සහ පිච්ච. බාහිරාවර්තී රේණු පිහිටීම. ඒකත් මේ ස්වපරාගණය නවත්තන්න පරපරාගණය ලේසි කරගන්න තියෙන උදාහරණ. එතකොට බාහිරාවර්තී රේණු පිහිටීම, ස්වවන්දතාවය, යෝග බාධකතාවය, අසමපරිණතිය වගේ දේවල් තමයි ඒකට උදාහරණ වෙන්නේ. අමතරව ගත්තොත් ඒකට උදාහරණ 3ට එන්නේ 3. 4 ගත්තොත් එහෙම සංප්‍රයුක්ත බලය ශුන්‍ය ලෙස දක්වන ලද වස්තුවක් පිළිබඳ සත්‍ය වගන්තියේ පහත කවරක්ද? සංප්‍රයුක්ත බලය ශුන්‍ය කියලා කියනවා. ඒ කියලම වස්තුවක වස්තුව නිශ්චලතාවය පවතී. ඒ කියන්නේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය වුණා කියලා කියන්නේ වස්තුව නිශ්චලතාවයේ තියෙනවද කියලා මේ අපෙන් අහන්නේ. ඒක හරිද වැරදිද? අපිට කෙලින්ම කියන්න පුළුවන් මේ වස්තුව නිශ්චලතාවයේ තියෙන කියලා. පුළුවන් අපිට කියන්න. බියහන වස්තුව ඒකාකාර වලින් චලනය වේ. ඒකත් හරි. ඔය දෙකම A B දෙකම හරියන්න හේතුව තමයි නිව්ටන්ගේ පළ නියමය. නිව්ටන්ගේ පළ නියමය කියන්නේ ඒක. බාහිර අසමතුලිත බලයක් නොයදෙන තුරු නිශ්චල වස්තුව අනිශ්චල පවතින අතර චලනය වෙන වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. ඒක තමයි නිව්ටන්ගේ පළ නියමයෙන් කියන්නේ. වස්තුව මන්දනය වේ කියලා කියන්න බෑ අපිට සංප්‍රයුක්ත බලය ශුන්‍ය වුණාම. ඒකින්ද අපිට උත්තරය ගන්න වෙන්නේ A B. තුන්වෙනි උත්තරය තමයි එන්නේ හතරවෙනි ප්‍රශ්නෙට. 5 කියනවා මිනිසාගේ දුඹුරු ඇස් සහ ඇස් සඳහා අදාළ ජානය කැපිටල් B ද නිල් ඇස් සඳහා අදාළ ජානය සිම්පල් B ද නම්. කැපිටල් B සිම්පල් B කියලා කියන්නේ සහ කැපිටල් B කියලා කියන්නේ එකේ ඇස් වල වර්ණ පිළිවෙලින් ගන්න. එතකොට කැපිටල් B සිම්පල් B කියන එකේදී කැපිටල් B තමයි ප්‍රමුඛ ජානය වෙන්නේ. කැපිටල් B ට තියෙන්නේ දුඹුරු ඇස්නේ. ඒකින්ද අනිවාර්යෙන් ඒ තියෙන්නේ දුඹුරු ඇස්. කැපිටල් B තියෙන එකේදී අනිවාර්යෙන් කොහොමද දුඹුරු ඇස්ම ප්‍රමුඛ වෙන්නේ. ඒතකොට මේකට උත්තරේ ඒ කියන්නේ 1 2 දෙකටම එන්නේ දුඹුරු ඇස්ම තමයි. ඒ හින්දා උත්තරේට එන්නේ දෙවෙනි එක පහට. පස්වෙනි එකට දෙවෙනි එක දෙන්නේ උත්තරේ. ශුක්‍රාණු නිපදවන්නේ මොන ප්‍රශ්නයක් මේක අහලා තියෙන්නේ. ශුක්‍රාණු නිපදවන්නේ කියලා අහලා තියෙන්නේ. ශුක්‍රාණු නිපදවන්නේ ඇත්තටම ශුක්‍රාණු මාතෘ සෛලවල. ශුක්‍රාණු මාතෘ සෛලවලින් නිපදවෙච්ච ශුක්‍රාණු ටික මැදට නාලයේ මැදට අරන් එනවා. මේක කියන මේ තුන්වෙනි උත්තරේට ඉන්නේ ශුක්‍රන නාලිකාමයි. තල්ලු කරනවා නාලයේ මැදට ශුක්‍රාණු ටික. ඊට පස්සේ ඒවා අපේ විෂණ තුල ගබඩා කරලා ශුක්‍රනාල තුලින් අරන් ගිහලා ඔන්නෝම ශිෂ්ණය ඔස්සේ පිට වෙනවා. අන්න එහෙම තමයි මාර්ගය වෙන්නේ. එතකොට මේකෙදි ගබඩා කරන්නේ අපි විෂණ තුල. මේක අහන්නේ ශුක්‍රාණු නිපදවන්නේ කියනකොට මේ හතරෙන් දීලා තියෙන උත්තරයට ගන්න වෙන්නේ ශුක්‍රදර නාලිකා තුලේ කියන උත්තරේ තමයි ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ. හැබැයි ඇත්තටම ශුක්‍රාණු නිපදවන්නේ ශුක්‍රාණු මාතෘ සෛලවල. එකත් මතක තියාගන්න. මෙයාලා මේ උත්තරේ දීලා දෙන හින්දා අපිට මේ උත්තරේට හරි කියලා ගන්න වෙනවා. එහෙම නැත්නම් ශුක්‍රාණු මාතෘ සෛල දුන්නා නම් ශුක්‍රාණු මාතෘ සෛල තමයි උත්තරේට එන්නේ. 6ට එතකොට තුන්වෙනි එක ඉන්නේ. 7 බලුවොත් එහෙම ඇලුමිනියම් සහ ඔක්සිජන් යන අයන එක්ව සාදන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වල සූත්‍රය පහත කවරක්? ඇලුමිනියම් වල අපි ඕක හොයාගන්න ඇලුමිනියම් වල සංයුක්තාවය දැනන් ඉන්නවා. ඇලුමිනියම් වල සංයුක්තාවය 3යි. ඇලුමිනියම් ඉන්නේ තුන්වෙනි කාණ්ඩේ. ඇලුමිනියම් වල සංයුක්තාවය 3යි. OH වල සංයුක්තාවය ඍණ 1යි. ඒතර අපිට මේ Al OH අපිට මේ පැත්තෙන් අරන් ගියොත් එම් 3 මෙතෙන්ට එනවා.
එක මේ පැත්තට දැම්මට අපි එක දාන්නේ නැහැ. එකක් කියලා අපි දාන්නේ නැහැ. ඒ හින්දා LOH 3 තමයි ඉන්න උත්තරේට. දෙවෙනි උත්තරේ තමයි මෙතෙන්ට. 7ට 2. 8 අහනවා ගර්භාෂය ආශ්‍රිතව සිදුවන ආවර්ත චක්‍රයේ ප්‍රධාන අවධි 3කින් සමන්විත වේ. අවධි 3ක් තියෙනවා. මොනවාද අවධි 3? ආර්තව අවධිය, ප්‍රගුණන අවධිය, ශ්‍රාවී අවධිය. 3කින් සමන්විත වේ. ඒවායින් ශ්‍රාවී අවධියේ ගර්භාෂයේ බිත්ති වර්ධනය සඳහා දායක වන හෝමෝන මොනවාද? ඒතර අවධි 3 මම ඇන්දොත් මෙන්න මෙහෙම ඉන්නේ. මට වෙන ප්‍රශ්නයක්. ඒතර මේක ආර්තව ශ්‍රාවී. එතකොට මේකෙදි ගර්භාෂ බිත්තිය ආර්තව අවධියේදී නම් ඇත්තටම කඩා වැටෙනවා. කඩා වැටලා තියෙන එක නග්ගල ගන්න මෙන්න මේ ප්‍රගුණන අවධියේදී. ඒක මේන්ටේන් කරන්නේ ශ්‍රාවී අවධියේ. ඔන්නෝම තමයි ගර්භාෂ බිත්ති හැදෙන්නේ අදාළ කාල සීමාවත් එක්ක. හරිද? ඊට අමතරව අපි මේකේ දැනගන්න ඕන එක තමයි මොනවද මොන හෝමෝනද මේ ඒ අවධියේදී ප්‍රමුඛ වෙන්නේ ඉස්සරහට එන්නේ. ගොඩක් ස්‍රාවය වෙන්නේ ගොඩක් බලපාන්නේ මොන හෝමෝනද? එතකොට ඇත්තටම මේකේ අහන උත්තරේට එන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය 3 එන්නේ 8ට 3 එන්නේ. එතකොට ස්‍රාවී අවධියේදී බලපාන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය. එහෙම මේ තියෙන්නේ ඊස්ට්‍රජන්. ප්‍රොජෙස්ටරෝන් හෝමෝන. එතකොට ඔයාලට මේ ප්‍රස්තාරය හැටියට පේනවා ප්‍රගුණන අවධියේදී බලපාන්නේ ඊස්ට්‍රජන් හෝමෝන. ඊස්ට්‍රජන් හෝමෝනේ බලපාන්නේ ගර්භාෂ බිත්තිය උඩට හදන්න. වැටිච්ච ආර්තව අවධියේදී වැටිච්ච ගර්භාෂ බිත්තිය උඩට හදන්න නිර්මාණය කරන්න තමයි ප්‍රොජෙස්ටරෝන් බලපාන්නේ. ඊට පස්සේ ඊළඟ ශ්‍රාවී අවධියේදී කරන්නේ ඒක මේන්ටේන් කරන්න බලපාන්නේ ඊස්ට්‍රජන්. මෙයා ඒක ගොඩ නැගුවට එයා මේන්ටේන් කරන්නේ නැහැ. අනිත් එක්කෙනා තමයි මේන්ටේන් කරන්නේ. ඒකට ඔයාලට එක්කෙනෙක් මතක තියාගත්තා නම් අනිත් එක්කෙනා චුට්ටක් කියන්න පුළුවන්. මොකද ගර්භාෂ බිත්තිය හදලා ඉවරලා ඊළඟට මේන්ටේන් කරන්න ඕන අය කඩන්න නෙමෙයි. ඊට පස්සේ ගර්භාෂ බිත්තිය බිඳ වැටෙන්නේ. එතකොට ගර්භාෂ බිත්තිය හදන්න ඕන එක්කෙනා ඊස්ට්‍රජන්. එහෙනම් අනිත් එක්කෙනා තමයි ගර්භාෂ බිත්තිය මේන්ටේන් කරන්නේ. හදන එක්කෙනා මේන්ටේන් කරන්නේ නැහැ. හරිද? එතකොට ගර්භාෂ බිත්තිය හදන්නේ ඊස්ට්‍රජන්, මේන්ටේන් කරන්නේ ප්‍රොජෙස්ටරෝන්. ඒ අවධි දෙකක් තියෙනවා ප්‍රගුණන අවධිය සහ ශ්‍රාවීය. එතකොට මේකේ හෝමෝන් එක ප්‍රොජෙස්ටරෝන් 8ට 3 වෙනි උත්තරය යන්නේ. ඊට පස්සේ 10 ගත්තොත් එහෙම පහත ප්‍රකාශ අතරින් බල යුග්මයෙන් නිවැරදිව පැහැදිලි වන ප්‍රකාශයකුමක් දානවා. බල යුග්මය කියන එක. බල යුග්මය කියලා කියන්නේ ඔකට 4 වෙනි උත්තරේනේ. නිශ්චිත දුරකින් ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන සමාන බලවේගයක්. බල යුග්මය අපි කියන්නේ නිශ්චිත දුරකින් ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන සමාන බල දෙකක්. මේක F නම් මෙයත් F. මෙයා මොන වෙලාවකවත් මේ මෙහෙම සමාන්තර වෙන්න ඕනේ නැහැ. එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙම එකක් නැහැ. මේ බල දෙක සමාන වෙන එක තමයි වැදගත්ම පොයින්ට්. බල දෙක සමාන වෙන්නයි යම. සමාන්තර වෙන්න ඕනේ නැහැ. ඒක ගොඩක් ළමයි වරද්ද ගන්නවා ඔගේ පළවෙනි උත්තරය. මොකද අපි හැම වෙලෙම දැන් මාත් යන්නේ එහෙම මාත් යන්නේ සමාන්තර. මේ වගේම එහෙම තියෙනවා. එහෙම එකක් නැහැ. තිබ්බට එහෙම නැහැ. හරිද? ඔබට ඔක අඳින්න පුළුවන් අනිත් විදිහට දැන්. මේකට මෙහෙම ඇඳලා මේක මෙහෙම අඳින්නත් පුළුවන්. දැන් මේ දෙක සමාන්තර නැහැනේ. ඒක වක්‍රක් නේ දෙන්නේ. වෙන්න ඕන එකම දේ මෙයා සමාන වෙන එකයි වෙන්න ඕන. හොඳයි. එතකොට මේකේ නිශ්චිත දුරකින් ක්‍රියා කරන සමාන්තර බල දෙකක් කියන එක වැරදි. ඒක ඇත්තට වැදගත් සාධකයක් නෙමෙයි. බල යුග්මයකදී.
මම චුට්ටක් ඕන ආයෙ කියන්නම් බල යුග්මයකදී නම් අපි මෙන්න මේ සම්පූර්ණ දුර අරගෙන මෙන්න මේ එකකින් ගුණ කරා නම් අපිට බලය එනවා. මේ සම්පූර්ණ බල යුග්මය කියන එක එනවා. බල යුග්මයක දූරණය කියන එක එනවා මේ සම්පූර්ණ දුර x සහ මේ f කින් ගුණ කරාම x වැඩි කිරීම f කියලා කියන්නේ බල යුග්මයේ ගූර්ණය කියන්නේ. බල ගූර්ණය නම් මෙතනින් භාගය ගන්න x බෙදීම 2 භාගය. භාගය වැඩි කිරීම f. හරි. එතකොට ඔකට උත්තරෙට එන්නේ 10ට 4. අනිත් ඒවා ඇත්තට වැදගත් නැහැ. නිශ්චිත දුරකින් එකම දිශාවට ක්‍රියා කරන සමාන බල දෙකකි එකම දිශාවට ක්‍රියා කරන්නේ නැහැ. එතකොට නිශ්චිත දුරකින් ලම්බකව ක්‍රියා කරන අසමාන බල දෙකකි අසමාන බල දෙකක් නෙමෙයි. ලම්බකව ක්‍රියා කරන එක හරි. පහත දෙන ලද ප්‍රතික්‍රියා වැසුරෙන් ප්‍රතික්‍රියාවක් තියෙනවා දීලා ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා p ධන O2 P4O10S මොනවාද ප්‍රතික්‍රියාව? ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. මේ ප්‍රතික්‍රියාවේ අහනවා තුලිත සමීකරණයේ ප්‍රතික්‍රියා කරන ෆොස්ෆරස් සහ ඔක්සිජන් මවුල ගණන් පිළිගන්න. මේකේ ප්‍රතික්‍රියා කරන ෆොස්ෆරස් සහ ඔක්සිජන් මවුල ගණන් ගන්න. ඒතර මෙතන 4යි නම් මෙතනත් 4යි ඔක්සිජන් නම් මෙතන 5යි. හරිද? තුලිත කරාම උත්තර දීලා තියෙනවා ෆොස්ෆරස් 4ක් සහ ඔක්සිජන් 5ක් වෙයි. මේකේ ඔක්සිජන් මවුල ගණන් කියලා තියෙන්නේ ෆොස්ෆරස් හරි. ෆොස්ෆරස් 4 තමයි ඉන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ෆොස්ෆරස් හරි. ඔක්සිජන් වල ප්‍රශ්නයක් තියෙනවා. ඔක්සිජන් අපිට ගන්න පුළුවන්. ඔක්සිජන් අණු මවුල කියලා අපිට දුන්නොත් ඉන්නේ මෙයා හරි. ඔක්සිජන් අණුවේ මවුල 5යි. ඔක්සිජන් අණු මවුල 5යි. ඒක හරි. හැබැයි මෙතන අපිට එහෙම මුකුත් දීලා නැහැ. ඔක්සිජන් අණු මවුල කියලා දීලත් නැහැ. ඔක්සිජන් පරමාණු මවුල කියලා දීලත් නැහැ. හරිද? හැබැයි අපි මෙතෙන්ට ගන්න ඕන ඔක්සිජන් අණු මවුල තමයි. මෙයා තමයි උත්තරේට එන්න ඕනේ. ඒ කියන්නේ ඔකට පළවෙනි උත්තරේ තමයි එන්න ඕනේ. 11ට 1 ඔක්සිජන් අණු මවුල තමයි ගන්න. මොකද හේතුව අපිට මෙතන ඔක්සිජන් පරමාණු දීලා නැහැනේ. එයාලා ප්‍රකාශනයේ දෙක දාලා ඔක්සිජන් අණුවක්ම තමයි දීලා තියෙන්නේ. ඔක්සිජන් පරමාණු අපි දුන්නා නම් මෙතන කෙලිම 10 දානවා. එහෙම කරන්න බෑ. ඒකින්ද 11ට 1 තමයි ගන්න වෙන්නේ. 12 බලන්න. නිදිකුම්බා ශාකයේ විද්‍යාත්මක නාමය මෙමෝස පුඩිකා. මෙමෝස පුඩිකා තමයි. මේ මුල පදේ හා දෙවෙනි පදේ පිළිවෙලින් අහනවා. ගණනාමය හා රාජධානිය වේ. නැහැ. රාජධානිය හා ගණනාමය වේ. එකත් වැරදි. විශේෂණ නාමය හා ගණනාමය වේ. නැහැ. දෙකම එක සමානයි. ගණනාමය හා විශේෂණ නාමය වන්නේ එක තමයි හරි. අපි ඒක කරත් දැන් අපි මෙහෙම අර විද්‍යාත්මක නාමයක් ලියද්දි අපිට තියෙනවා මේ පිළිපදින්න ඕන කරුණු ටිකක් තියෙනවා. අන්නේ පිළිපදින්න ඕන කරුණු ටික ගත්තොත් එහෙම විද්‍යාත්මක නාමයේ පළවෙනි නම ගණනාමය දෙවෙනි නම ලියන්න ඕනේ සුළු නාමය. නැත්තම් විශේෂණ නාමය. එතකොට මෙයාලා ඉහළ දෙන උත්තරේ ගණනාමය හා විශේෂණ නාමයෙන්. හරි. ඒක හරි. පළවෙනි නම ගණනාමය දෙවෙනි නම විශේෂණ නාමය. ඒවත් සුළු නාමය. නමේ පළවෙනි අකුර කැපිටල් ගණනාමයේ පළවෙනි අකුර කැපිටල්. ඉතුරු අකුරු ඔක්කොම විශේෂණ නාමයේත් එක්කම සිම්පල්. අපි අතින් ලියනවා නම් යටින් ඉරක් ගහන්න ඕනේ. print කරනවා නම් එල අකුරු වලින් print කරන්න ඕනේ. ඔන්න ඔයගේ නම් ලියද්දි විද්‍යාත්මක නාමයක් ලියද්දි අදාළ ස්ටෙප්ස් ටික තියෙනවා අපිට ෆලෝ කරන්න. එතකොට ওই විශේෂණ නාමයට කියනවා ආයේ තව නමක් විදිහට සුළු නාමය කියලාත් එකත් මතක තියාගන්න. මොකද මේ වගේ එකක් දෙන්න පුළුවන්. දැන් ගණනාමය සුළු නාමය කියන එක අපිට සමීපයි. ඝන සුළු. එහෙනම් අපි මතක තියාගන්න. හැබැයි ගණනාමය විශේෂණ නාමය කියලා කිව්වොත් අපිට පොඩ්ඩක් එපාට වලට එන්නේ නැහැ. හරිද? ඒකින්ද කල්පනා කරන්න මේ ප්‍රශ්නේ. දුර වෙලා යනවා. ඒකින්ද හොඳට මතක තියාගන්න ගණනාමය එකක් විශේෂණ නාමය හෙවත් සුළු නාමය කියන්නේ එකක්. ඊට පස්සේ
13 කියනවා. X මූලද්‍රව්‍ය පරමාණු වල ප්‍රෝටෝන 6ක් හා නියුට්‍රෝන 6ක් වේ. ප්‍රෝටෝන 6කුත් තියෙනවා නියුට්‍රෝන 6කුත් තියෙනවා X ට. මම ඒක නිකන් කියන්නම් මෙතන. X වල ප්‍රෝටෝන 6යි නියුට්‍රෝන 6යි. Y වල Y මූලද්‍රව්‍ය පරමාණු වල ප්‍රෝටෝන 6ක්ද නියුට්‍රෝන 8ක්ද වේ. වෙනම් මූලද්‍රව්‍ය පිළිබඳ සත්‍ය වගන්තිය තෝරන්න. Y හි උදාසීන පරමාණුවක් X පරමාණුවක ඉලෙක්ට්‍රෝන 8ක් වේ. එහෙම කියන්න බෑ අපිට මෙතනදී. Y ඉලෙක්ට්‍රෝන 2ක් ලබාගෙන ධන 2ක අයනයක් සාදයි. බලමු. X සහ Y යනු එක මූලද්‍රව්‍යයේ සමස්ථානික දෙකකි. ඒක හරි නේද? අපි සමස්ථානිකයක් කියන්නේ මොකද්ද? සමස්ථානිකයක් කියන්නේ ප්‍රෝටෝන ගාන නැත්නම් පරමාණු ක්‍රමාංකය සමාන වූ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙච්ච එක. ඉතින් මෙතන ස්කන්ධ ක්‍රමාංකය වෙනස්නේ. නියුට්‍රෝන ගාන වෙනස් හින්දා ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙනවා. ප්‍රෝටෝන ගාන නියුට්‍රෝන ගාන එකතුව තමයි ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ. 8/14යිනේ. Y ගේ ස්කන්ධ ක්‍රමාංකය 14යි, X ගේ ස්කන්ධ ක්‍රමාංකය 12යි. ස්කන්ධ ක්‍රමාංක වෙනස්. හැබැයි ප්‍රෝටෝන ගාන සමානයි කියන්නේ පරමාණු ක්‍රමාංකය සමානයි. හරි. ඒක නිසා අපිට ඔකට තුන්වෙනි උත්තරය ගන්න පුළුවන් 13ට 3. 14 කියනවා පහත ශක්ති පරිවර්තනය පිළිබඳ සලකන්න. ඒවා අතරින් වඩාත් සත්‍යවගන්තිය හා උදාහරණය ඇතුළත් වර්ණය තෝරන්න. සත්‍යවගන්තිය අහන්නේ උදාහරණ විදිහට තියෙන වර්ණයට අදාළව. විභව ශක්තිය චාලක ශක්තිය බවට පත් කරනවද චලනය වන මෝටර් රථයක. විභව ශක්තිය චාලක ශක්තිය. චලනය වන මෝටර් රථයක් කියන්නේ. එතකොට ඒක ඇතුළේ තියෙන මැෂින් එක ක්‍රියාත්මක වෙලා එන්ජින් එකෙන් එන යාන්ත්‍රික ශක්තියෙන් නේද ඒක චලනය වෙන්නේ. මේක අපිට කියන්නේ නවත්තලා තිබ්බ මෝටර රථයක් අපි ගමන් කරනවා කියලා. ඒතකොට එහෙමනම් අපිට විභව ශක්තිය චාලක ශක්තිය කියලා කියන්න පුළුවන්. මොකද නවත්තපු තියෙන රථයක විභව ශක්තියක් තියෙනවා. චලනය වෙද්දී ඒක චාලක ශක්තිය බවට පත් වෙනවා. ඒක හරි. අපි මෙතන කියන්නේ නැහැ ඒක බලමු. චාලක ශක්තිය විදුලි ශක්තිය බවට පත් වෙනවලු සුළං මූලක. සුළං මූලකින් අපිට සුළං මූලෙන් අර පෙති කරකිලා ඒකෙන් චාලක ශක්තියෙන් විදුලි ශක්තිය බවට පත් වෙනවා කියන එක ගන්න පුළුවන්. ඒක හරි ටිකක් බලමු. චාලක ශක්තිය විභව ශක්තිය බවට පත් වෙනවා ගලා යන ජලයෙන්. මේක වැරදිනේ. අන්තිමට චාලක ශක්තිය බව තමයි ගලා යන ජලයේ තියෙන්නේ. යාන්ත්‍රික ශක්තිය විදුලි ශක්තිය බවට පත් වෙනවනේ සූර්ය කෝෂ වලින්. නෑ නේ ඒකත් වැරදි. මොකද යාන්ත්‍රික ශක්තිය නෙමෙයි රසායනික ශක්තිය තමයි සූර්යයාගේ තියෙන්නේ. ඒකින අපිට උත්තරේ හොඳම පර්ෆෙක්ට් උත්තරය තමයි දෙවෙනි උත්තරේ. චාලක ශක්තිය විදුලි ශක්තිය බවට පත් වෙන්නේ සුළං මූලයේ ක්‍රියාකාරීත්වයෙන් අර පෙති කරගලා ඒක ටර්බයින් එකකින් සෙට් වෙලා ටර්බයින් එකකින් තමයි අපිට විද්‍යුතය හම්බෙන්නේ. මන්නාරම් වලේම පුත්තලම ඔයගේ තැන් දෙකේ තමයි සුළං මූල තියෙන්නේ අපේ. සුළං විදුලි බලාගාර දෙක. ඒවත් මතක තියාගන්න ඔයාලට O level paper එකට හරි 11 වසරේ පේපර් වලට හරි විභවගත රචනා පළවෙනි ප්‍රශ්නෙට විභවගත රචනා පළවෙනි ප්‍රශ්නෙට කොමන් ප්‍රශ්නයක්. ඒකට බාහිර දැනුමත් එක්ක පදනම් වෙති ප්‍රශ්නයක්. ඒ හින්දා ඒ වගේ ඒවා උත්තර වෙන්න අහන්න ප්‍රශ්න පුළුවන්. ප්‍රශ්න අහන්න පුළුවන් ඒවා උත්තර පාදක වෙන්න. කොහෙද සුළං බලාගාර තියෙන්නේ? මන්නාරම් සහ පුත්තරම. එහෙම. ඊට පස්සේ 15 බලන්න. පහත් දෙන ලද සීනුව සහිත පරිවර්තය සලකන්න බල්බය නොදැල් වී සීනුව නාද වීමට සංවෘත කළ යුතු සුවිච පිළිවෙල. වහන්න ඕන සුවිච අහනවා බල්බ් එක දැල් වෙන්නේ නැතුව සීනුව විතරක් යන්න නම් 1යි 3යි වැහුවාම හරි. දෙවෙනි උත්තරය තමයි 1යි 3යි වැහුවනම් අපිට බල්බ් එක නැතුව සීනුව නාද කරගන්න පුළුවන්. 16 බලන්න. X නම් මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2, 8, 5 වේ. එම මූලද්‍රව්‍ය ආවර්තිතාවකයේ පිහිටි කාණ්ඩය හා එහි සංයුක්තතාවය. කිසි ප්‍රශ්නයක්. මොකද හේතුව 2, 8, 5 කියන එකෙන් අපිට වින්‍යාසය දුන්න ගමන් වින්‍යාසයෙන් අපිට හොයාගන්න පුළුවන් 2, 8, 5 කියලා තුනක් තියෙනවා. ඒතර තුනක් තියෙනවා කියලා කියන්නේ යාගේ ආවර්ත තුනක් තියෙනවා කියන්නේ.
ඒ ආවර්ත 3යි තියෙනවා කියලා කියන්නේ ශක්ති මට්ටම ශක්ති මට්ටම් 3ක් තියෙනවා කියන එක. ඒකෙන් ආවර්ත 3ක් තියෙනවා කියලා පැහැදිලි වෙනවා. අන්තිම ශක්ති මට්ටමේ 5 තියෙන හින්දා එයාගේ කාණ්ඩේ 5 වෙනි කාණ්ඩේ කියලා අපිට ඔප්පු වෙනවා. 5 වෙනි කාණ්ඩේ නම් එයාගේ සංයුක්තාවය එක්ක 5 වෙන්න ඕනේ නැත්නම් 3 වෙන්න ඕනේ. හේතුව ඉලෙක්ට්‍රෝන 8ක් පුරව ගන්න ඕන නිසා. එතකොට මෙයාගේ කාණ්ඩය අපිට ගන්න පුළුවන් 5 කියලා, සංයුක්තාවය ගන්න පුළුවන් 3 කියලා. පළවෙනි උත්තරේ තමයි 16ට. 17 බලන්න. X හි ඔක්සයිඩයේ ස්වභාවය. X දැන් මේ තියෙන එකේම ඔක්සයිඩයේ ස්වභාවය අහනවා. අපි නිකන් ඔක කෙලින්ම කියන්න පුළුවන් ඔක්සයිඩය ආම්ලිකයි කියලා. හේතුවත් මම කියන්නම් මෙහෙම. ඔයාලා මතක තියාගන්න ඕන පන්තිවලදී මම උගන්වනවා ආවර්තිතව ගත්තොත් එහෙම මම මෙහෙම සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්. මේ ආවර්තිත වගුවේ මෙන්න මේ හරියට යන්න. මේකේ ඉඳන් මේ පැත්තට යන්න ආම්ලික ගුණ වැඩි වෙනවා. මේකේ ඉඳන් මේ පැත්තට යන්න බාෂ්මික ගුණ වැඩි වෙනවා. එතකොට මේක වළංගු වෙන්නේ ඔක්සයිඩ් වලට. මේ පැත්තට යන්න තියෙන ඒ වගේ ඔක්සයිඩ් ඇතුළත් ඒ කියන්නේ මෙයාලා ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරොත් එයාලගේ ආම්ලික ගුණ වැඩි. මේ පැත්තේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් වගේ මේ පැත්තේ ඒවනේ. මේ පැත්තේ ඒවා ඔක්සිජන් එක ක්‍රියා කරොත් එහෙම එයාලගේ බාෂ්මික ගුණ වැඩි. එතකොට දැන් මේක කියන කෙනා බලන්න මේක කියන්නේ කෙනාගේ තියෙන්න ඕනේ 2.8.5නේ. ඒතර අපි යාගේ පරමාණු ක්‍රමාංකයවත් එහෙම 2.8.5 කියලා කියන්නේ 2.10 15 15 කියලා කියන්නේ අපි මෙයාට එන්නේ කීයද? 11ක් 12 13 14 15 15 කියන්නේ ෆොස්ෆරස්. මෙයා තමයි මේ කියන්නේ 2.5 කියලා කියන්නේ මෙයා. ඒකට මෙයා ඉන්නතර මෙයාට ළඟනේ. මේ පැත්තට ළඟ ඉන්න. ඒතර මෙයාගේ ඔක්සයිඩය P2O5 කියන එක. එහෙනම් මෙයා අනිවාර්යෙන් ආමලිය. දෙවෙනි උත්තරේ එන්නේ 17ට. පහත ලක්ෂණ සලකන්න. දී ඇති ලක්ෂණ සහිත ජෛව අණුව කුමක්ද? මේ ලක්ෂණ තියෙන ජෛව අණුව අහනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් අඩංගුවේ. ඒකෙන් අපිට මුත් කියන්න බෑ. මොකද හේතුව ගොඩක් ඒවා තියෙනවා සහ ගොඩක් ඒවා තියෙනවා කියන්නේ කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ වල හැර ඉතුරු දෙකේ තියෙනවා. බයෝරේට් පරීක්ෂාවට විරුද්ධ දෙය කියන එකෙන් කියන්න පුළුවන්. සහ බහුවර්ගයක් කියන කියන්න පුළුවන් මේ කතා කරන්නේ ප්‍රෝටීන් ගැන කියලා. එතකොට 18ට එන්නේ 4. උත්තරේ 4 එන්නේ 18ට. ප්‍රෝටීන් ගැන තමයි කතා කරන්නේ. එයා තමයි බයෝරේට් පරීක්ෂාවට පිළිතුරු ලබා දෙන්නේ. පදමලක රතු වර්ණයට අදාළ සෛල ඉන්ද්‍රිකා 22 ප්‍රශ්නේ. පදමලක රතු වර්ණය පෙන්වන්නේ ප්ලාස්ම පටලයෙන්. වර්ණය පෙන්වන්නේ ඒකේ. වර්ණ වෙනස. සහ අපිට ඕක අපිට රික්තකය කියලා ගන්නත් පුළුවන්. හේතුව දැන් ගොඩක් ඒ දෙකම බලපානවා. හැබැයි මේකට හොඳම උත්තරය මට හිතෙන්නේ රික්තකය තමයි. මොකද හේතුව වර්ණක තියෙන එක තියෙන්නේ රික්තකවල. රික්තකවල තමයි වර්ණ තියෙන්නේ. ඒ නිසා අපිට ඒක හොඳම උත්තරේ පර්ෆෙක්ට් වෙන්නේ රික්තකය. ඊට අමතරව දෙවෙනි උත්තරයක් අහලා තිබ්බොත් ප්ලාස්ම පටලය කියන එක ගන්න පුළුවන්. 23 ගත්තොත් එහෙනම් 22ට එන්නේ 3. 23 ගත්තොත් එහෙම ආවර්තකයේ තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය වලින් පළවෙනි අයනීකරණ ශක්තිය ඉහළම මූලද්‍රව්‍ය මොකක්ද? තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය වලින් පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි. මොකක්ද ඒක කොහොමද අපි හොයාගන්නේ? දන්නවා මේක කරනකම මේකනේ තුන්වෙනි ආවර්තය. තුන්වෙනි ආවර්තය මෙහෙම තියෙද්දී මෙයාගේ අයනීකරණ ශක්තිය වැඩි වෙන්නේ කොහොමද? අයනීකරණ ශක්තිය වැඩි වෙන්නේ මෙයාලා ඉන්නේ පල්ලෙහා. ඒ කියන්නේ මෙහෙම අයනීකරණ ශක්තිය වැඩි
ඔන්න ඔහොම අඩු වෙනවා. එතන මේ තියෙන්නේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්. ඔහොමනේ. එතකොට මේක උඩට යන්න වැඩි වෙන එක තමයි වෙන්නේ. එතකොට මෙයාගේ ඉන්නේ කෙනා සල්ෆර් නේද? සල්ෆර් තමයි ඉන්නේ උඩම. තුන්වෙනි එක ඉන්නේ අනික තුන්වෙනි ආවර්තය කියලා තියෙන නිසා අපිට හීලියම් වගේව ගන්න විදිහකුත් නැහැ ලිතියම්. 24 බැලුවොත් පහත භූගත කන්දන් වර්ගයේ සහ එයට නිදසුන්න නිවැරදිව සඳහන් පිළිතුර අහනවා. භූගත කන්දන් වර්ග තියෙනවා 4ක්. රයිසෝමය, ස්කන්ධාකන්ද, බල්බ, කෝම. මොනවාම 4ක් තියෙනවා. ඕකෙට ඒ අදාළ උදාහරණ ටික පාඩම් කරගන්න ඕනේ. මොකද එයා බයෝ කරන හින්දා අනිවාර්යෙන් පාඩම් කරන්න වෙනවා. ඒක සාමාන්‍ය සත්‍යය. එතකොට මේකේ ගත්තොත් එහෙම කෝම හබරලා තියෙනවා. කෝම තෙලබෝ තියෙනවා. ස්කන්ධාකන්ද ගහලා තියෙනවා. බල්බ අරත්ත. බල්බ අරත්ත ඉන්නේ බල්බ වලට ගොඩක් ලුණු වගේ ඒවා ඉන්නේ. උඩ උත්තරේ ඉන්නේ කෙලින්ම කෝම හබරලා කියන එක. කෝම කියන එක හබරලා කියන එකට ඉන්නේ උත්තරේ උදාහරණයට. ඔය ස්කන්ධාකන්ද වලට උදාහරණ ගත්තොත් එහෙම අර්ථාපල ඉන්නල වගේ ඒවා ගන්න පුළුවන්. බල්බ වලට නම් ලුණු වගේ උදාහරණ ගන්න පුළුවන්. පහත දක්වා ඇති වායු පීඩනය මැනීමට යොදා ගන්නා රසදිය වායු පීඩන මානයයි. මෙහි වායු පීඩනය මැනීමට බලා වැඩීමට ලබාගත යුතු පාඨාංගයන්. මේකේ ලබා ගන්න ඕන පාඨාංගය ඔය කියන වායු පීඩන මානය වලට තියෙන එකේ එක වෙන විදිහ මං කියන්නේ ඒක නෙමෙයි ක්‍රියාවලිය. මොනවද තමයි තියෙන්නේ. මොනවද තියෙන්නේ. මේකේ අපි ඇත්තටම ගන්න ඕනේ මෙන්න මේ මට්ටමේ ඉඳන් මෙන්න මේ ද්‍රව මට්ටමට එන එක තමයි ඇත්ත. පානේ මේක තියෙන්නේ. මෙන්න මේ තමයි හරි එක. ඊළඟට ඔයාලට තියෙනවා මෙන්න මෙතන කෑල්ලකුයි මෙතන කෑල්ල. මෙතන කෑල්ල අපිට වැඩක් නැහැ. මොකද ඒක අනිවාර්යෙන් ද්‍රව මට්ටමනේ ගන්න. ඉතින් එතන කෑල්ල නොසලකා හරින්න පුළුවන්. මෙතන වෙන ක්‍රියාවලිය තමයි මේක. අපි මේක අරන් කොහෙට හරි ගෙනිච්චාම වායුගෝලීය පීඩනය මගින් මෙන්න මෙහෙම තල්ලු කරනවා ද්‍රවය. ඒ කියන්නේ මේ ද්‍රවය උඩනේ තියෙන්නේ. මේ හෝම තියෙන ද්‍රවයනේ. ඒ ද්‍රවයත් පල්ලෙහාට තල්ලු වෙනවා. අපි බලනවා ඇයි මේක කඳ පල්ලෙහාට ද්‍රව කඳ පල්ලෙහාට වැටෙන්නේ නැත්තේ කියලා. ඒ පල්ලෙහාට වැටෙන්නේ නැති වෙන්න හේතුව තමයි මේ වායු පීඩනය මගින් මේක පල්ලෙහාට තල්ලු කරනවා. සරල මෙකැනිසම් එකක් තියෙනවා. මෙන්න මේ මෙතන ද්‍රවය තියෙන මෙතන ද්‍රවය තියෙන්නේ. ඒ ටික පල්ලෙහාට පුෂ් කරන හින්දා තමයි මෙතනින් ද්‍රව කඳ උඩට නොසෙල්වී ඔහොම තියෙන්නේ. හරිද? එතකොට අපිට මේ බටේ අල්ලලා අපි මේක උඩට කරවොත් එහෙම මෙන්න මේ දුර වැඩි වෙනවා තමයි. මේ දුර ද්‍රවයක් නැති දුර වැඩි වෙනවා. මෙන්න මේක නැති වෙලා යනවා මෙන්න මේ. අපි මේක මෙන්න මේ ගානට කරොත් එහෙම මේක වැටෙන්නේ නැහැ. මේ අයිනටම කරොත් එහෙම ඔන්නෝම මෙතනින් තියෙන එක නැති වෙලා යනවා. මේ බටේ අල්ලලා යට කුඩට කරොත් එහෙම. මේ දුර වැඩි වෙනවා. හැබැයි මේ දුර නොවෙනස්ව තියෙනවා. ඒක ඒ විදිහම තමයි. හරිද? ඒක වැඩිවත් අඩුවත් වෙන්නේ නැහැ. ඒකින්ද තමයි අපි මේක ගන්න අර HROG කියන පීඩනය සමාන HROG කියන සමීකරණයට දාලා ගන්නෙ ඒක නිසා. හරිද? එතකොට ඔවුරු උත්තරයට එනකොට 2 75 තමයි එන්න උත්තරයට අනිත් ඒවා උත්තරයට ගන්න එපා වරදී 25ට දෙවෙනි එක එන්නේ. 26 ගත්තොත් එහෙම P4O10 මවුල් එකක් තුළ ඇති ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව හා පරමාණු ගාන ගන්න නම් අනිවාර්යෙන් අපි ඒක මවුල ගාන වැඩි කරන්න ඕනේ. මොකද වැඩි කරන්න ඕනේ? වැඩි කරන්න ඕනේ ඔකඩු සංඛ්‍යාව. 6.02 වැඩි කිරීම 10 23 වෙනි බලය. ඒක වැඩි කරන්න ඕනේ මවුල ගානේ. එතකොට මේකේ මේ සම්පූර්ණ අණු මවුල තියෙන්නේ එකක්. ඒක ඇතුලේ තියෙන ඔක්සිජන් 10යි කියලා. ඒතර ඔක්සිජන් 10ක් තියෙනවා පරමාණු මවුල්. එහෙනම් අනිවාර්යෙන් දෙවෙනි උත්තරේ තමයි 6.02 වැඩි කිරීම 10 23 වැඩි කිරීම 10යි. 27 ගත්තොත් එහෙම එක්තරා ලෝහයක් වාතය තුලදී බර නිව්ටන් 20ක් වේ. ඒ සම්පූර්ණයෙන්ම ජලය තුල ගිල්ලුවේ නම් දෘශ්‍ය බර නිව්ටන් 4ක් වේ. වස්තුව මත ඇති කරන උඩුකුරු තිරකුම. මෙයාගේ
ලෝහයේ වාතයේ තියෙති නිව්ටන් 20ක් බරයි. ඒක වතුරට ගිල්ලුවාට පස්සේ යාගේ දෘශ්‍ය බරය කියන්නේ නිව්ටන් දරාති පාඨාංකයේ පේන බර 4යි. එතකොට අපිට 20න් 4ක් අඩු කරන්න ඕනේ යාගේ උඩුකුරු දිරුකම ගන්න නම්. 16 තමයි උඩුකුරු දිරුකම වෙන්නේ 3. උත්තරේ එන්නේ 27ට.